සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අදත් අපිට අවස්ථාව තියෙනවා රටවල් පහක් දිහා බලන්න. ඉතින් මාත් එක්කම අදත් ඔයගොල්ලෝ ගෙස් කරන්න පටන් ගන්න මේ අපි කොහෙද ඉන්නේ කියලා. බලමු අපි ක්ලූස් ටිකක් හොයාගන්න. මෙතන මට බෝඩ් එකක් පේනවා මුලින්ම. පොඩක් ඊස්ටර්න් යුරෝප් පැත්තට බර අකුරු ටිකක් තමයි එතන තියෙන්නේ. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු. එච්චර දියුණු වගේ පේන්නෙත් නැහැ මෙතන මට. පොලිසියා මිලිට්‍රා. ඊස්ටර්න් යුරෝප් තමයි අපි ඉන්නේ ගොඩක් දුරට. හැබැයි මට මේ කන්ෆර්ම් කරගන්න ඕනේ සවුත් ඇමරිකා නෙවෙයි නේද කියලා. පාරදිගේ යන එක ටිකක් බෝරින් හින්දා මම වීඩියෝ එක ටිකක් පෝස් කරලා ඉස්සරහට ගිහිල්ලා ක්ලූ එකක් හම්බුන ගමන් ආයෙ ඔන් කරන්න. මට ඇත්තටම ලොකු ක්ලූ එකක් හම්බුන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ටෙක්ස්ට් එක මට හම්බුණා මෙතනදී. ඒකත් එක්ක මට හිතුණ දෙයක් තමයි මේක බ්‍රසීල් වෙන්න පුළුවන් කියලා. තාමත් මට කිසිම කන්ෆිඩන්ස් එකක් නැහැ මේ කොහෙද කියලා. මේ ලැන්ග්වේජ් එකත් ටිකක් බ්‍රසීල් වෙන්න පුළුවන් කියලා මං හිතනවා. මං ඉක්මනට බ්‍රසීල් වලට යනවා. හැබැයි පොඩ්ඩක්වත් ෂුවර් නැහැ මේ පාරන. බලමු. හරි. ඔව් බ්‍රසීල් තමයි අපි ඉඳලා තියෙන්නේ. මං ඇත්තටම අර ලැන්ග්වේජ් එක දැක්කම යුරෝපියන් කියලා හිතුවට ඒක පෝර්චුගීස් තමයි තියලා තියෙන්නේ. ඉතින් තාමත් මම try කරනවා පෝර්චුගීස් සහ ස්පැනිෂ් අතර වෙනස ටිකක් අඳුරගන්න සහ යුරෝපියන් ලැන්ග්වේජ් අනිත් ඒවත් එක්ක. ඉතින් හැමදාම වගේ මතක් කරනවා මේක මං විතරක් ට්‍රිවියා හොයාගෙන ඩීටේල්ස් හොයාගෙන ඔයාලට කියන channel එකක් නෙවෙයි. මේක two-way channel එකක්. ඔයාලත් දන්න දේවල් රටවල් ගැන කමෙන්ට් එකක් දාන්න. හරි අපි ඉන්නේ දෙවනි වටේ. මේකේ පාරවල් වල සයිස් එක දැක්ක ගමන් මට හිතෙනවා මේක නෝර්ත් ඇමරිකා කියලා. USA කොඩියක් දැක්කා. කොහෙද ඒකේ? ඔව් USA කොඩිය. USA තමයි. සහ මෙන්න මේ කහපාට මේවා තියෙන එකත් එක හින්ට් එකක්. අපි බලමු USA වල කොහෙද කියලා හොයාගන්න පුළුවන්ද කියලා. ඔගොල්ලෝ දන්නවා ඇති USA සහ යුරෝප් වල තියෙන ලොකු වෙනසක් තමයි පාරවල් වල විශාලත්වය. යුරෝප් UK වුණාම ගොඩක් වෙලාවට එක ළඟ තමයි තියෙන්නේ බිස්නසස් උනත් සහ පයින් යනවා වැඩි, බයිසිකල් වල යනවා වැඩි. හැබැයි ඇමරිකාවේ කොහෙ ගියත් වාහනේ තමයි ඒගොල්ලෝ යන්න පුරුදු වෙලා ඉන්නේ. ඒක හොඳ නරක දෙපැත්තම තියෙන්න පුළුවන්. ඒ ගැන කමෙන්ට් කරන්න යන්නේ. මම චුට්ටක් ආයිත් මේක නවත්තලා තැන ගැන ඒරියා එක නැත්නම් ස්ටේට් එක ගැන අයිඩියා එකක් ආව ගමන් රීසිම් කරන්න. හරි අපි ආයෙත් වීඩියෝ එක පටන් ගත්තා. හැබැයි මට තාමත් කිසිම ක්ලූ එකක් නැහැ මොන ස්ටේට් එකේද අපි ඉන්නේ කියලා. ඉතින් වයිබ් එක හින්දාම මම යනවා සෙන්ට්‍රල් ඇමරිකාවල මේ වගේ ඒරියා එකකට. බලමු මොකද වෙන්නේ කියලා. සෙන්ට්‍රල් නෙවෙයි ඊස්ට් USA වල තමයි තැන තිබිලා තියෙන්නේ. ලොකු හිට් එකක් වැදුනා. හැබැයි අපි දැක්ක ගමන් අඳුරගත්තා මේක US කියලා. බලමු අපි මොකද්ද මේ කියන්නේ කියලා. Sheetz is a gas station convenience store chain in the eastern US. හොඳ ට්‍රිවියා එකක් දැනගන්න. හරි අපි යමු ඊළඟ රවුන්ඩ් එකට. මේ කොහෙද අපි ඉන්නේ? පොඩි ඉන්දුනීසියා ගතියක් මට වයිබ් එකෙන් තේරෙනවා. බලමු චුට්ටක් ගිහිල්ලා සවුත් ඊස්ට් ඒෂියා වෙන්න ඕනේ. ඉන්දුනීසියා වුණත් නොවුණත් J අකුරින් පටන් ගන්න ගොඩක් නම් තියෙනවා ඉන්දුනීසියා වල.
වරුම් මම රෝස්ට් මැලේසියා හරි ඉන්දුනීසියා හරි තමයි අපි ඉන්නේ. ඒ නමත් ටිකක් ඒ පැත්තට පරයි දැකපු අපි නම මට හිතෙනවා මේක මැලේසියා වෙන්න පුළුවන් කියලා. මොකද ඉන්දුනීසියන් මෝටර් බයික්ස් වල විතරයි සවුත් ඊස්ට් ඒෂියාවල ඉස්සරහ පැත්තේ ලයිසන් ප්ලේට් එකක් තියෙන්නේ. ඔව් මෙතන බෝඩ් එකක් තියෙනවා. අපි බලමු මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. හලං සරං හලං එක නම් මැලේසියන් නමක් වගේ. outdoor adventures PLH හරි පිලිපීන්ස් වල අපි ඉන්නේ. ඔව් අපි රට හොයාගත්ත හරියටම ෆිලිපීන්ස් වල PLH ටොප් ලෙවල් ඩොමේන් එකක් මෙහෙම ගමක් මැද්දේ තියෙන වෙන විදිහක් නෑ. මං ආයෙත් වීඩියෝ එක නවත්තලා පිලිපීන්ස් වල මොන අයිලන්ඩ් එකේද කියලා හොයාගන්න try එකක් දීලා ආයි ඔන් කරන්න. හරි මම ආයෙත් වීඩියෝ එක ස්ටාර්ට් කරා. හැබැයි මට ඇත්තටම හොයාගන්න බැරුණා මොන හරියද අපි ඉන්නේ කියලා. ඉතින් අපි ස්කෝ එක ගැන හිතලා ෆිලිපීන්ස් වල මැද්දේ තැනක් තෝරමු. මේකට වඩා ඔව් ඇත්තටම ඉන්දුනීසියාවල අපි ඉඳලා තියෙන්නේ PHL කියලා ඩොමේන් එකක් දැක්කේ ඇයි කියලා මට හිතා ගන්න බෑ. front license plates. So මං කියපු එක තමයි මෙතන තිබිලා තියෙන්නේ front license plates තියෙන්නේ ඉන්දුනීසියාවල විතරයි කියනවා. හැබැයි මේකේ මට front license plate එකක් පේන්න නැහැ. ඒකයි මම ඉන්දුනීසියාවෙන් පොඩ්ඩක් ෆෝකස් එක එළියට ගෙනිච්චේ. මොකද මේ ලයිසන් ප්ලේට් එකක් කියලා මට හරියට අඳුරගන්න බැරි වුණා. හැබැයි කමන්නේ ආයෙත් ලොකු හිට් එකක්. මං කියපු ඒවත් අන්තිමට හරි ගියේ නැහැ. හරි කමන්නේ ඊළඟට යමු. ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක් කොහේ හරි අකුරු ටිකක් පේන්න තියෙනවා. බලමු අපි ඇඩ්‍රස් එකක් තියෙනවද කියලා. නෑ ඒක බ්ලර් වැඩි. ඔව් මට මේ සිරිලික් ලැන්ග්වේජ් එකේ සිරිලික් ස්ක්‍රිප්ට් එකේ අකුරු ටිකක් පේනවා. ඒ හින්දා අපි ඉන්නේ රෂියා හරි සෙන්ට්‍රල් ඒෂියා හරි වෙන්න පුළුවන්. ඔව් මට හිතෙනවා මේක දැක්කම මේ ප්‍රොපර් රෂියන් තමයි තියෙන්නේ කියලා. ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක් ඇතුලේ අපි ඉන්නේ. ඉතින් අපිට හොයාගන්න පුළුවන් වෙයිද මේ කොහෙද කියලා. මේ වටපිටාව සහ පොඩ්ඩක් එච්චර ඕඩර්ඩ් නැති ගතිය දැක්කම මට හිතෙන්නේ මේක රෂියාවල ඒෂියා පැත්තේ කොහේ හරි තැනක් වෙන්න ඇති කියලා. ආයිත් අපේ ස්කෝ එකට ලොකු හිට් එකක් වැදෙන්න පුළුවන්. මොකද රෂියාවල සයිස් එක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මම ආයිත් වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කරලා ආයිත් තව ටිකකින් පටන් ගන්නම්. හරි මට ක්ලූ එකක් නම් හොයාගන්න බැරි වුණා කොහෙද කියලා. හැබැයි මේ ලස්සන පැත්තක ඉන්නේ ඉන්න මම වීඩියෝ එක ආපහු ඔන් කරා. මට තව දෙයක් කියන්න හිතුණා. මේ බිල්ඩින්ග්ස් දැක්කම රෂියාවල නැත්තම් යුක්‍රේන් සර්බියා ඒ වගේ රෂියාවලට කිට්ටු රටවල් වල බිල්ඩින්ග්ස් වල පොඩි ගතියක් තියෙනවා. මෙන්න මේ වගේ බොක්ස් බිල්ඩින් දිගට විහිදෙන බොක්ස් ටයිප් බිල්ඩින් ගොඩක් දකින්න පුළුවන්. අපි තව ටිකක් බලමු ටිකක් ක්ලියර් තැනක් හොයාගන්න. ඔව් මේ තියෙන්නේ මේ වගේ දිගට තියෙන පෙට්ටි වගේ තියෙන ලොකු බිල්ඩින්ග්ස් හොයාගන්න පුළුවන් රෂියාවල. වෙලාව යන හින්දා මං ඉක්මනට රෂියාවල මැද හරියෙන් තැනක් තෝරනවා. මේකෙත් අපිට ස්කෝ එක ලොකු හිට් එකක් වැදෙන්න නියමිතයි. ඔව් වව් ඉතාලම ළඟ තැනක්. මෙච්චර ලොකු රුසියාවේ මෙච්චර කිට්ටුවෙන් මේ ගෙස් එකේ වි කියලා නම් මම පොඩ්ඩක්වත් හිතුවේ නෑ. හින්ට් එක දීලා තියෙනවා long white plates. ඔව් ඒක නැතුවම අපි රෂියා කියලා අඳුරගත්තා ස්ක්‍රිප්ට් වලින්, කියන්නේ අකුරු වලින්. මම මේ හරිය යන්න හේතුව තමයි රෂියා කොච්චර ලොකු රටක් වුණත් මිනිස්සු ඉන්නේ මේ යුරෝපියන් සයිඩ් එකේ තමයි ගොඩක්ම ඉන්නේ. ඊට පස්සේ මිනිස්සු තව වැඩිපුර ඉන්නේ නැත්නම් පොපුලේෂන් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ මෙන්න මේ සෙන්ට්‍රල් ඒෂියන් බෝඩ් එක තුරු තමයි ගොඩක්ම ඉන්නේ.
මේ කොච්චර ඉඩ තිබුණත් රශයාවල මිනිස්සු එච්චර නැහැ ජීවත් වෙලා හේතුවත් හිතාගන්න පුළුවන් සහමෙන් මේ ජපානට කිට්ටු සැපෝරෝවල එහෙමත් මේ හරිත් ගොඩක් ඉන්න ළඟදී භූමිකම්පාවක් එහෙමත්තාවේ ඒ රීජන් එක හරි වැඩි වෙලා ගන්නඇතුව අපි යමු ඊළඟ රවුන්් එකට අන්තිම රවුන්් එක ස්කෝ එක හොඳම නැහැ හැබැයි මේ රවුන්් එක නම් ටිකක් අන්එක්ස්පෙක්ටඩ්ලි හොඳ ස්කෝ එකක් ආවා ඔව් ඉන්දියාව අපි ඉන්නේ හින්දි පේනවා මේ රවුන්් එක දැක්ක ගමම්ම ගොඩක් වෙලාට නෝත් ඉන්දියා විශාල් සිං ජෑන් මාකට් බබා ගාලි බයික් නරාජ් ඇඩ්‍රස් එකක් තමයි තියෙන්නේ නම් හැබැයි අහලා පුරුදු කිසිම දෙයක් නෑ ඔන්න මිත්‍රවරුනි ඉන්දියාවේ සාමාන්‍ය සිටි එක හැටි ඉතින් මට හිතෙනවා මේ ඉන්දියාවේ පොපියුලේෂන් එකත් එක්ක ඒක ළඟට ටිකක් ඕඩර්ඩ් සිටි එකක් මේන්ටේන් කරගන්න ගොඩක් අමාරු ඇති කියලා එහෙම බැලුවම ලංකාවේ මීට වඩා සෑහෙන ඕඩර්ඩ් වෝට්ස් ගොඩක් තියෙනවා ඉතින් අපිට මේකෙත් තැන හොයාගන්න බැරි නම් අපරාධයක් බයික්න කියන එක තමයි බයිකාන කියන එක තමයි හැමතැනම ගහලා තියෙන්නේ පොඩක් බලමු ඉස්සරහට ගිහිල්ලා පාරක බෝඩ් එකක් නම්බර් එකක්වත් තව ගහලා තියෙනවද කියලා අපි අනිවාර්යයෙන්ම නෝර්ත් ඉන්දියාවල තමයි ඉන්නේ මොකද සවුත් ඉන්දියාවල හින්දි නෙවෙයි වෙන වෙන ලැන්ග්වේජ් දෙමළ තෙලිඟු මලයාලම් කන්නාඩ ඒවා තමයි තියෙන්නේ මට හිතෙනවා මේ හින්දි කියලා මේ ලැන්ග්වේජ් එක චුට්ටක් වෙන හැඩයකුත් තියෙනවා නැත්නම් ෆොන්ට් එකේ වෙනසක් දන්නේ මේක නම් ඩෙෆිනිට්ලි හින්දි පොඩ්ඩක් බලමු නෝර්ත් ඉන්දියාවල බයිකාන කියලා තැනක් හොයාගන්න පොඩ්ඩක් වටපිට ගිහිල්ලා ගොඩක් උඩ වෙන්න විදිහකුත් නෑ ඔව් බයිකාන මේ තියෙන්නේ සිටි එක මැද්දෙම බයිකාන අපිට හම්බුණා අපි චුට්ටක් බලමු හරියට මේ කොහෙද කියලා හොයාගන්න try එකක් දීලා සිටි එක මැද්දේ අපි ඉන්නේ අනිවාර්යයෙන්ම 4500ට වැඩි ස්කෝර් එකක් අපිට ගන්න පුළුවන් හොඳ කැපිලා පේන ලෑන්ඩ් මාර්ක් එකක් තියෙනවද බලමු මේ මොකද්ද තියෙන්නේ කාසල් එකක් වගේ තියෙනවා නැත්නම් දොරක් මොනවද ඒ වගේ එකක්ද දන්නේ නැහැ මහත්මා ගාන්ධි රෝඩ් එකේ වෙන්න පුළුවන් අපි ඉන්නේ කාසල් එකක් නැත්තං ටෙම්පල් එකක් ෆ්‍රන්ට් ස්කූල් තප්පර 10 තියෙන්නේ මෙතන නමක්වත් ගහලා නැහැ මොකද්ද මේ තියෙන්නේ කියලා තප්පර 3යි අපි බලමු ඉන්දියාවේ කොහෙද කියලා ඔව් 5000ම හම්බුණා මේ පාර අපි මීටර් 57ක් ඉස්සරහින් තමයි ප්ලේස් කරලා තියෙන්නේ මේක නිකන් අර අපි දැකපු කාසල් එක නැත්තම් දොරක් වගේ එකත් එක්ක මං හිතුවා මේක මහත්මා ගාන්ධි රෝඩ් එකේ කියන ප්‍රධාන රෝඩ් එකේ තැනක් වෙන්නේ නැති කියලා. හැබැයි ඒ තියලා තියෙන්නේ මට හිතෙන්නේ මෙන්න මේ ಭಾರತೀಯ විද්‍යා ටෙම්පල් එක. හරි. ඉතින් අද මික්ස්ඩ් රවුන්ඩ්ස් කීපයක් අපි ගත්තේ. හොඳ ස්කෝර්ස් කීපයක් සහ ඇවරේජ් ස්කෝර්ස් කීපයක් එක්ක ලකුණු 15000යි අපි අද ගත්තේ. සහ ලෝකයේ ලස්සන රටවල් අපි හැමදාම කියන වගේ ට්‍රැවල් වීලොග්ස් වලින් දකින්න බැරි රටවල් වල තැන් කීපයකට අපි ගියා. ඉතින් හෙට දවසෙත් අපි හම්බෙමු වීඩියෝ එකකින්. thank you වීඩියෝ එක බැලුවට.